බජට් එකට ගන්න පුළුවන් සුපිරිම ලැප් එකක්. 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. 512GB NVMe එකක් බලා ගන්නත් පුළුවන්. අදත් ඔයාලා මේක තුලා ඉන්නේ S9 Digital Den YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද අපි තවත් අලුත් ලැප් එකක් තමයි අරගෙන වෙලා තියෙන්නේ. මේක අපිට බජට් එකට ගන්න පුළුවන් සුපිරිම ලැප් එකක්. මොකද කිව්වොත් මේක අපිට 8GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 512GB NVMe එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තවත් සුපිරි වැඩ ටිකක් මෙන්න මේ ලැප් එකෙන් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි යමු අපේ මේ VivoBook එක අන්බොක්ස් කරගන්න. ඊට කලින් කියන්න ඕනේ පුරුදු විදිහටම මම මේ ලැප් එකත් අරගෙන තියෙන්නේ කඩවත තියෙන PC ක්ලිනික් එකෙන්. එතකොට අපි හැමදාම PC ක්ලිනික් එක ගැන ඔයාලට කියනවා. මේකෙදිත් අපි වීඩියෝ එකේ මැද්දේදී PC ක්ලිනික් එකෙන් ඔයා කොහොමද මේ ලැප් එක පර්චේස් කරන්න ඕනේ මේක අර ඔයාලට ලැබෙන වාසි මොනවද මෙන්න මේ ටික කතා කරමු. හරි. එහෙනම් අපි දැන් මේක අන්බොක්ස් කරගෙන ඉමු. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මෙන්න මේ බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ ඉස්සරහයි මෙන්න මේ විදිහට අපිට VivoBook කියලා ලෙටරින් එක බලා ගන්න පුළුවන්. ඊළඟට wow world කියලා ඒ වගේම මෙතන යටින් Asus VivoBook කියන ලෙටරින් එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපේ processor එක බලා ගන්න පුළුවන් Intel Inside කියලා. මෙතනින් මේකේ මොඩල් නම් එක වගේ දේවල් සහ මේකේ පිටිපස්සෙන් මෙන්න මේකේ ස්පෙක් ටික බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ RAM එක, storage එක, ඊට පස්සේ graphic card එක තියෙනවා නම් ඒවා, processor ඒවා මෙන්න මේ ඉස්සර ටික මෙන්න මෙතන ස්ටිකර් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් මෙන්න මේක අන්බොක්ස් කරගෙන ඉමු. හරි. මම මුලින්ම මෙන්න මේ විදිහට මේකේ තියෙන ඉවත් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ තවත් උඩින් මෙතන බොක්ස් එකක් තියෙනවා. ඒක නම් මොකුත් නැහැ. අපි ඒක අයින් කරගමු. ඊට පස්සේ මෙතන එහා පැත්තෙන් මේකට අවශ්‍ය charge එක අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට මෙන්න මෙතනදී අපිට ලැබිලා තියෙන්නේ වොට් 45ක charge එකක් අපිට මෙන්න මේ ලැප් එකත් එක්ක ලැබෙනවා. හරි. ඒකත් අපි මේ විදිහට පැත්තකින් තියාගමු. ඊළඟට මෙන්න මේ විදිහට අපිට අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ලැප් එක. හරි. ඒක අපි මේ විදිහට පැත්තකින් තියාගමු. හරි. ඊළඟට මෙන්න මේකට අදාළ paper works ටික බලා ගන්න පුළුවන්. මේ ටික තමයි අපිට box එකේ include වෙන්නේ charger එක, paper works සහ අපේ ඩිවයිස් එක තමයි. ඊට අමතරව මේකේ කිසිම දෙයක් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. හරි. අපි දැන් මේ බොක්ස් එක අයින් කරගමු මේ විදිහට. දැන් එහෙනම් ඊළඟට අපි අපේ ලැප් එක මෙන්න මේ විදිහට අතට ගමු. මම දැන් මෙන්න මේ විදිහට මේකේ කවර් එක ඉවත් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපිට අපේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන්. එතකොට මේකේ වැලියු බැලමට මට පේනවා ඇති VivoBook වලට තියෙන යුනික් ඩිසයින් එක අපිට මෙන්න මේ ලැප් එකෙනුත් හොඳටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන VivoBook කියන ලෙටරින් එක හරි. ඒ වගේම මේකේ බෑක් එක වගේම ඉස්සරහත් කිසිම අර අමුතු ඩිසයින් එකක් නෑ. මෙන්න මේ විදිහට ෆ්ලැට් විදිහට බෑක් එක සහ ෆ්‍රන්ට් එක දෙකම අපිට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි පොඩ්ඩක් යමු අපේ ෂොප් එක ගැන විස්තර ටිකක් බලන්න. අඩුවට PC එකක් ලැප් එකක් හෙව්වද? තාම එහෙම තැනක් හම්බුන්නේ නැද්ද? වොරන්ටි එක සහ කස්ටමර් සර්විස් එක ගැන විශ්වාසයක් නැද්ද? ඇයි තාම නාවේ PC ක්ලිනික්? ඕනෙම එකකට අවුරුදු 2ක වොරන්ටි එකක් විතරක්ම නෙමෙයි. ඊට පස්සේ වුණත් කස්ටමර් කෙනෙක්ව අමතක කරන්නේ නැහැ මෙයාලා. කීබෝඩ්, හෙඩ්සෙට්, මයික්, මොනිටර්ස්, මවුස් වගේ එකීමෙකී කුඩක් කැලි මෙයාලා ළඟ තියෙනවා. අද මෙන්න PC ක්ලිනික් එකට බිල්ඩ් කරන්න ඔයාගේ ඩ්‍රීම් එක. විශ්වාසයත් හොඳම ක්වොලිටි එකත් එක්ක. අමතක නොකර අපි channel එකෙන් ආවි කියලාත් කියන්න. තවත් වාසි ගොඩක් ලබා ගන්න පුළුවන් වෙයි ඔයාලට. එතකොට කලින් කිව්වා වගේම මේ ලැප් එක අතට ගද්දි අර මාර ප්‍රොෆෙෂනල් ෆීල්ඩ් එක තමයි දැනෙන්නේ. සාමාන්‍ය අර
අපිට දැනෙනවා ගේමින් ලැප් එකක් ගත්තාම ගේමින් ෆීල්ඩ් එකක් දැනෙනවා. ඒ වගේම මේක සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ ඔෆිස් වර්ක් එහෙම නැත්නම් ඔය එදිනෙදා වැඩ කරගන්න නෝමල් යූස් කරන ලැප් එකක් තමයි මෙන්න මේ Vivo Book Series එක. ඒ වගේම ඔයාලට දැන් මට හම්බෙලා තියෙන්නේ මෙන්න මේකේ ඩාර්ක් බ්ලූ වගේ කලර් එකක්. ඊට අමතරව මෙන්න මේ මන් දාන කලර්ස් වලින් ඔයාලට මෙන්න මේ ලැප් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඇති. එතකොට මෙන්න මේකේ සම්පූර්ණයෙන්ම අපිට මැට් එකත් එක්ක අර පොඩි ග්ලොසි ෆිනිෂ් එකක් තියෙන ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇඟිලි සලකුණු වගේ දේවල් මෙන්න මේකේ සෑහෙන ඉක්මනට හිටින්න බලන මේ නිසා වලට පේනවා ඇති. මේ දැනටමත් මගේ ඇඟිලි සලකුණු ඒ කියන්නේ මම අල්ලපු තැන් මෙන්න මේ විදිහට පොඩි පැච් ආවු වෙනවා. හරි. එතකොට මෙන්න මේ ලැප් එකට ආවහම ලැප් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී මෙතනින් අපිට මුලින්ම Asus VivoBook කියන ලෙටරින් එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතනින් අපිට අපේ කැමරා සෙටප් එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන පල්ලෙහාිනු Asus VivoBook කියන ලෙටරින් එක වගේම මෙන්න මෙතනින් වගේම මේ පල්ලෙහාට මෙන්න මේකේ තියෙන ස්පෙක් ගැන පොඩි ස්ටිකර් එකකින් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒ වගේම යටින් මෙතන i3 කියන ප්‍රොසෙසර් ස්ටිකර් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ ඩිසයින් එක ගැන කතා කරන්න විශේෂ මොකුත් නැහැ. සාමාන්‍යයෙන් ලැප් එකක තියෙන යුනික් ඩිසයින් එක නැත්තම් නෝමල් ඩිසයින් එකක් අපිට මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අමුතු හැඩයක් අමුතු ඩිසයින් එකක් කිසිම දෙයක් මෙන්න මේකේ ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේකේ පවර් බටන් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කීබෝඩ් එකේම බටන් එකක් විදිහට තමයි මෙන්න මෙතනින් අපේ පවර් බටන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ කී වලට වඩා පොඩ්ඩක් තද ගතියක් දෙනවා මෙන්න මේ පවර් බටන් එකේ. හරි. ඊට පස්සේ අපි යමු මෙන්න මේකෙන් අපිට ලැබිලා තියෙන ෆීචර්ස් මොනවද කියලා බලන්න. හරි. එතකොට මුලින්ම අපි යමු මෙන්න මේකේ ඩිස්ප්ලේ එක පැත්තට. එතකොට මෙන්න මේ ලැප් එකේ අපිට අඟල් 15.6ක LCD ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට මෙන්න මේකේ two way noise cancellation පාසුමත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මෙතනින් අපේ ප්‍රයිස් එකට ගැලපෙන හොඳම කැමරා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ප්‍රයිවසි පැත්තෙන් ගොඩක් හිතලා මෙන්න මෙතන කැමරා එක ඔන් ඕෆ් කර බටන් එකකුත් මෙයාලා ඉන්ක්ලූඩ් කරන්න අමතක කරලා නැහැ. දැන් මම දාන්නම් ඔයාලට මෙන්න මේකෙන් අපි රෙකෝඩ් කරගත්ත වීඩියෝ එකක් ඔඩියෝ එකත් එක්කම. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේකේ වීඩියෝ ක්වොලිටි එක සහ ඔඩියෝ ක්වොලිටි එක ගැන පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න. හරි. එතකොට දැන් මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේකේ ඉන්බිල්ට් කැමරා සහ ඉන්බිල්ට් මයික්‍රොෆෝන් එකෙන් කතා කරන කතාහඬ සහ වීඩියෝ එක. එතකොට ඔයාලට පොඩි අවබෝධයක් ගන්න පුළුවන් මේකෙන් මොන වගේ වීඩියෝ අවුට්පුට් එකක්ද මොන වගේ ඔඩියෝ අවුට්පුට් එකක්ද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා මෙන්න මේකේ ඉන්බිල්ට් කැමරා එකේ සහ මයික්‍රොෆෝන් එකේ. ඊට පස්සේ අපි යන්නේ මෙන්න මේ VivoBook එකේ ඩියුරබිලිටි එක ගැන කතා කරන්න. එතකොට Asus කියන නමත් එක්ක ඩියුරබිලිටි එකට තියෙන්නේ සෑහෙන සමීප සම්බන්ධයක්. මොකද Asus කියන්නේ සෑහෙන ඩියුරබල් ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක්. මේකේ සම්පූර්ණයෙන්ම මෙටල් සහ ප්ලාස්ටික් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ දෙකම මෙන්න මේකේ ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට මේ ලැප් එක අපිට ලැබෙන්න කලින් ඩ්‍රොප්, ෂේක්, හීට්, හියුමිඩිටි සහ කූල්ඩ් කියන ටෙස්ට් ගණනාවක් පාස් කරගෙන තමයි මෙන්න මේ අද අපේ අතට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සෑහෙන හොඳ ඩියුරබිලිටි එකක් මෙන්න මේ අපේ Asus VivoBook එකෙන් ලබා ගන්න පුළුවන්. කොහොමත් ඉතින් Asus කියන්නේ මම කලින් කිව්වා වගේ ඩියුරබල් එක අතින් සෑහෙනම ඉස්සරහින් ඉන්න බ්‍රෑන්ඩ් එකක්. හරි. ඊට පස්සේ අපි යන්නේ මෙන්න මේ ලැප් එකේ බටන් ඇන්ඩ් පෝර්ට්ස් පැත්තට. එතකොට මේකේ බටන් ඇන්ඩ් පෝර්ට්ස් වලට යද්දී මේකේ මෙන්න මේ පැත්තේ මෙතනින් අපිට මේකේ charging port එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන HDMI port එක වගේම මෙතන USB port දෙකක් සහ Type C port එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන අපේ 3.5mm audio port එක තියෙනවා. ඊළඟට එහා පැත්තෙත් අපිට USB port එකක් බලා ගන්න පුළුවන්. ඒක සෑහෙන හොඳ දෙයක්. මොකද දැන් එන ගොඩක් ලැප්ටොප් වලට USB port දෙකක් විතරයි එන්නේ. මේක USB port 3ක් එක්ක තව C port එකකුත් දීලා තියෙන එක සෑහෙන ප්ලස් පොයින්ට් එකක් වෙනවා. ඊළඟට මෙන්න මෙතනින් අපිට බැටරි ඉන්ඩිකේටර් දෙක බලා ගන්න පුළුවන්. කියන්නේ charge එකෙද්දි මෙන්න මේ එකක් රතු පාට එකක් සුදු පාට මෙන්න මේ වගේ
බලාගන්න පුළුවන්. හරි. එතකොට button and post පැත්තට ගියාම මේ ටික තමයි කතා කරන්න තියෙන. ඊට අමතරව මෙතන ඉතින් අපේ කැමරා එක සහ ඒකට අදාළ මයික්‍රොෆෝන් ටික බලාගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන්නේ මෙන්න මේ අපේ Asus VivoBook එකේ බැටරි එක පැත්තට. මේක අපිට හම් වෙනවා WH42ක බැටරි එකක් වගේම ඒක අපිට charge කරගන්න box එකේම හම් වෙලා තියෙනවා watt 45ක fast charger එකක්. ඒ වගේම මේක අපිට විනාඩි 30ක් විනාඩි 45ක් ඇතුළත ෆුල් charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ එක charge එකකින් අපිට සාමාන්‍යයෙන් පැය 2ක් 3ක් වගේ කාලයක් එක දිගට මෙන්න මේක use කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මේක එක දිගටම කරන්ට් එකට plug කරගෙන use කරනවා නම් මම පොඩි tip එකක් කියන්නම්. මෙන්න මේ විදිහට my Asus app එක ඔයාලගේ Microsoft Store එකෙන් download කරගෙන install කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ battery එක charge වෙන එක limit කරගන්න. එතකොට 80%ක් විතරයි මෙන්න මේක charge වෙන්නේ. ඒ කියන්නේ ඉතිරි 20 charge වෙන්නේ නැහැ. නිතර ඔයාලා plug කරගෙන use කරනවා නම් මේක සෑහෙන හොඳ option එකක් ඔයාලගේ lap එකේ battery life එකට. හරි. ඊළඟට අපි යන්නේ මෙන්න මේකේ specification ගැන කතා කරන්න. එතකොට මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කලින් කිව්වා වගේම i3 13 gen processor එකක්. ඒ වගේම 8GB RAM එකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ RAM එක තවත් අපිට GB කිහිපයකින් අප්ග්‍රේඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට 512GB NVMe එකක් මෙන්න මේකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඒත් එක්කම අපිට මේකේ Wi-Fi 5 පාසකම බලා ගන්න පුළුවන්. ඊළඟට graphic card එකක් විදිහට අපිට Nvidia පැත්තටම ගන්න බෑ. Intel UGH graphic card එකක් මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මේකේ RAM සහ SSD අප්ඩේට් කරනවා නම් ඔයාලා මේ ලැප් එක ගන්න වෙලේම අපේ PC clinic එකට කියලා එතනින් මේක අප්ඩේට් කරගන්න. නැත්නම් මේක අරගෙන පස්සේ මේක අප්ඩේට් කරන්න ගියොත් ඔයාලට warranty කතන්දර එහෙම නැත්නම් warranty case එන්න ඉඩක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ spec එකත් එක්ක අපිට normal මේක use කරද්දී සාමාන්‍යයෙන් Photoshop වගේ මම මේකේ එදිනෙදා සාමාන්‍යයෙන් ලොකු වැඩ කරන්න නෙමෙයි. සාමාන්‍යයෙන් පොඩි thumbnail එකක් හදාගන්න, පොඩි post එකක් හදාගන්න වගේ කිසි අවුලක් නැතුව මෙන්න මේකේ Photoshop එකක් වගේ පොඩි edit tool එකක් අපිට run කරගන්න පුළුවන්. ඊළඟට CapCut එකත් සාමාන්‍යයෙන් ලොකු edit නෙමෙයි. normal cut ටිකක් ගහලා පොඩි effect එකක් දාලා පොඩි export එකක් දාගන්න පුළුවන්. මම කියන්නේ ලොකු edit නෙමෙයි, normal පොඩි edit එකක් සාමාන්‍යයෙන් ඔය ජොලියට හදන වීඩියෝ එකකට වගේ normal edit එකක් ගහගන්න කිසිම අවුලක් නැහැ මෙන්න මේ ලැප් එක. එදිනෙදා අපි use කරන Zoom, Microsoft Office package ටික ඒ වගේ දේවල් කිසිම අවුලක් නැතුව day to day මේක run කරගන්න පුළුවන්. හරි. එතකොට මේ ටික තමයි මට මෙන්න මේ ලැප් එක ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට කියන්න අමතකුණා මේකේ කිසිම backlight option එකක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වගේම caps lock එකේ මෙතන පොඩි indicator එකක් තියෙනවා. ඒකට අමතරව මෙන්න මේකේ කිසිම key light එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේකේ key press කරද්දි ඒක අර මාර experience එකක් තියෙනවා. ඒ කියන්නේ මේ click වෙන සද්දෙත් එක්ක press වෙන සද්දෙත් එක්ක ඒක පොඩි අමුතු experience එකක් ගෙනත් දෙනවා. එතකොට මේකේ මට තිබ්බනම් හොඳයි කියලා හිතන එකම දේ තමයි මේකේ keyboard එකට lights include කරලා තිබ්බනම් ඒක සෑහෙන හොඳ option එකක් වෙයි කියලා මම හිතනවා. මෙච්චර features දීලා මේ වගේ price එකකට මේක නැහැ කියලා අපිට මේක අයින් කරන්නත් බෑ. හැබැයි තිබ්බනම් ඒක සෑහෙන හොඳ දෙයක් වෙයි. එහෙනම් මම ආයෙත් මතක් කරනවා ඔයාලට මේ ලැප් එක සහ තවත් ගොඩක් PC labs ගන්න පුළුවන් අපේ PC clinic එකෙන්. යනවා නම් අනිවාර්යයෙන්ම කියන්න අපේ channel එකෙන් තමයි ආවේ කියලා. ඔයාලට සෑහෙන සාධාරණ මුදලකට අනිත් තැන් වලට වඩා ගොඩක් අඩුවට මෙන්න මේ shop එක හරහා labs, desktop, PC monitors මේ වගේ පරිගණක සම්බන්ධ ඕනම ජීවිස් එකක් මිලදී ගන්න පුළුවන්. හරි. එහෙනම් ඊළඟ දවසේ තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.